මම සිල් බිඳගත්තේ මුල් සිඳගත්තේ කුසුමක් නිසා. පොඩි පුතේ බලන්න මේක වැඩද කියලා. වැඩ. අයිබෝන් බලන මචංලා. අද මම මේ කොම්පියුටරෙන් මියුසික් වීඩියෝවක් බලන්න යනවා. සිල් බිඳ ගත්තේ. මගේ පොඩි එකා කිව්වා මේ සිල් බිඳ ගත්තා කියලා මියුසික් වීඩියෝවක් තියෙනවා කියලා. මම ඉතින් ඒක බලන්නයි ආවේ. මම හිතන්නේ මේක හරි ධර්මානුකූල මියුසික් වීඩියෝවක්. ඔව්. මොකද මම එහෙම කියන්නේ මේක මිලියන 4ක් බලලාලු මිනිස්සු ලංකාවේ වැඩියෙන්ම බලපු මියුසික් වීඩියෝව. මම හිතන්නේ මේ මියුසික් වීඩියෝව ලංකාවේ වැඩියෙන්ම බලපු මියුසික් වීඩියෝව වෙන්න හේතුව අපේ ඔෆිස් එකේ කට්ටිය. අනේ ඉතින් ධර්මයට ලැබි මිනිස්සුනේ ඉන්නේ. ඒ නිසා මේක බලන්න ඇති හරියට. මාත් හරියට යාතිකා එහෙම කරන නිසා තමයි මගේ පුතා මේක බලන්න කිව්වේ. උන් ෆෝන් එක මෙහෙම තියාගෙන බැලුවා, ඔහොම කරන් බැලුවා, සාක්කුවේ දාගෙන බැලුවා, টয়ලට් ගස්ස ගිහිල්ලා බැලුවා. මං ඉතින් හිතුවේ නෑ ඇයි කියලා. අපි දැන්ම බලලම බලමු. අපි එහෙනම් බලමු. ඔව්. මේක ටච් ස්ක්‍රීන් නෙමෙයි පුතේ. කොරලව් එකක්. හස්බන්ඩ් කේන්ති ගොහින්. මේ ගැහණියට පිරිමින් දෙදෙනෙක්. මම හිතන්නේ ඒ නුවර කාලේ එක ගෙයි කෑම එහෙම කතාවක් ගැන ඇත්තේ. ඔව්. මැනිකේ ඔව් පොඩි විනාඩි තප්පර දෙකක් දෙන්න මැනිකේ යන්න ගහනවා වගේ මම මැනිකේ එක්ක කතා කරලා එන්නම්. මම ආස සින්දුවක් මොනවා වුණත්. ඔව්. දෙයිනේ මගේ ඇස් දෙක මෙන්න හනිමූන් කරනවා මෙතන හනිමූන් කරනවා. අයියෝ මගේ ඇස් දෙක. ඒ කැලි වෙරද? අත්‍යන්තයෙන් ඒ කැලි ඉවරයි. ඔබ මැනිකේ කතා කරලා අහුවා මොනවාද මේ කන්න ඕනේ කියලා ඒකයි මම කිව්වේ. වෙන එකකට නෙමෙයි. දැක්කද? ඊරවල තමයි මේ තියෙන ලස්සනට. අපේ ගෑන්ට කියන්න එපා ඒකේ රෙදි එල්ලයි මේකේ නෑ. එමිනාගේ රවුල දැක්කද? අනේ හරි ෂෝක් අනේ රවුල. ඔව් රෙදි වේලන්න හොඳයි රෙදි වනන්න. ඔව් ඇස කාලේට එළිය වනන්න බෑනේ ඒ නිසා ඇතුලේ මෙයා කිව්ව දෙල්ලන්න පුළුවන්. අසනීපයක්. මොකද්ද දන්නේ නෑ. අනේ මේ ගැහණියට අසනීපයි දුවනේ. හරි දුකයි. ඒ මිනිස්සු දෙන්න තියාගන්න හොඳයි. මෝ ගිටාර අරන් යන්නේ කොයිද දන්නවද? යනවා සිතාර් ගහන්න. සෝරි මැනිකේ රැටත් හදන එක මං හිතන්නේ මැනිකේ රැට හදන්නේ මොනවද කියලා අඬ ගහනවා වෙන්නේ නැති. මම ගිහිල්ලා එන්නම්. අන්න අනිත් මිනිහා පහු ඇවිල්ලා අයියෝ. මේ ගෑණිව අහු වෙනවා දැන්. හනිමූන් අයියෝ මේ නේත්‍ර දෙක පින් කරපු ඇස් දෙක දැන් පව් කරගත්තා. අනේ මේ ගෑණි මිනිහන්ට කවනවා. මං හිතන්නේ අතපන නැතුව ඇති. මේ ගෑණි මිනිහා ගැඟුද නැග්ගනේ. ඒකයි. ඔව්. ඉංග්‍රීසියෙන් බැල ගන්න පුළුවන්ද බං? සිංහලේ කුණු හර්ප දෙක තුනක් කියන්න බෑ. එතකොටේ තේරෙන්නේ. is that first word loudly? Oh, ඉංග්‍රීසි මට තේරෙන්නේ නෑ පුතේ. රෙද්දලු. බයින් 10යි. How do you ගානවනේ බං. අර ඩන්ඩොං සිංහලෙන් ගහගන්නේ නෑ. මෙන්න બોලේ ආපහු ඉංග්‍රීසියෙන් බැන ගන්නවා අපිට තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. සමාව දුන්නා හොඳයි. හොඳ හිත හොඳ මිනිස්සයා මේ මම වගේ. මගේත් හිත හොඳයි මෙහෙම හිටියා. ෆේන්ටුනා මම ෂුවර් එකට ළමෙක් හම්බෙන්නේ නැති. මම හිතුවා ඕකි දඟලනකොට ළමෙක් හදාගෙන තමයි පස්ස බලන්නේ කියලා. එන්ටර්. මම හිතන්නේ මේ මියුසික් වීඩියෝව ලංකාවේ අලුත්ම සංදිස්ථානය. මොකද මිලියන 4ක් මිනිස්සු මේක බලලා තියෙනවා. ඒ කියන්නේ ආසාවෙන් බලලා තියෙනවා. මේක ධර්මානුකූල එකක් නම් නෙමෙයි.
ඔන්න මේ මියුසික් වීඩියෝ ධර්මානුකූල නම් නැහැ අපේ පොඩි එකා කිව්වා වගේ. අහුවෙන්කො තෝබ. කැපිය. මං එහෙනම් ගොහින් එන්නම්. ඔබ සිල් බිඳ ගන්න නැතුව ජීවිතය සාර්ථක කරගන්න. අයිබෝන් අයිබෝන්. මම සිල් බිඳගත්තේ මුල් සිඳගත්තේ කුසුමක් නිසා